කොහොමද ඔයාලට අද අපි විශේෂ ගමනක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දෙන්න පළවෙනි වතාවට ඒ කියන්නේ අපි දෙන්න පළවෙනි වතාවට ශ්‍රීපාදේ කරුණා කරන්න තමයි හදන්නේ. මගේ නම් මේ 7 වෙනි වතාව. හැබැයි මෙයාගේ කෝඩු එක් කරගෙන ආවේ. ඉතින් ලොකු සෙනගක් ඉන්නවා. අපි ඇවිල්ලා ඉන්නේ දැන් මේ මාර්තු වලට දැන් සම්බන්ධයි. දැන් හෙට පළවෙනිදා අද ඇවිල්ලා 28 වෙනිදා. ඉතින් නිවාඩු තමයි තියෙන්නේ මේ දවස් ටික. මේ හින්දා ලොකු සෙනගක් ඉන්නවා. ඉතින් අපි සෙනගත් එක්කම අපි දෙන්න ඕන කරුණා කරන්න ඇස්ති. ඉතින් අපි ඉන්නේ මේ පටන් ගන්න තැන ප්‍රසිද්ධ හැටන් මාර්ගෙනකොට ප්‍රසිද්ධ ස්ථානයක් වන මකර තොරණ ගාව. ඒක උනට පෙන්නන්න. ඉතින් අපි එහෙනම් සමන්දේ පිහිටින් මේ ස්ථානයේ කරුණා කරන්න දැන් අපි සූදානම්. එහෙනම් අපි තවත් කොටස් වලින් ඉස්සරහට හම්බෙමු. මේ වීඩියෝ එකේ අපි පුළුවන් ටිකක් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. එහෙනම් හැමෝටම උස්සරණයි සමන්දේ පිහිටයි. අපි එහෙනම් කරුණාව ආරම්භ කරනවා. ඉතින් අපි තේවත්ත හරිය පහු කරලා දැන් ඇවිල්ලා ඉන්නේ සාම චෛත්‍ය ගාවට. ඉතින් හැටන් මාර්ගෙන් යනකොට අපිට හම්බෙන විශේෂ ස්ථානයක් තමයි මේ සාම චෛත්‍ය කියලා කියන්නේ. ඉතින් හැටන් මාර්ගෙ යනවනම් අනිවාර්යයෙන් මේ තැනටත් යන්න. ගොඩක් දෙනෙක් මෙතනට එන්නේ නැහැ. මගේ හැරලා යන්නේ. උනාට මෙතනටත් එන්න. මේකත් ඒ ගමනේ තියෙන ප්‍රධාන ස්ථානය. ඉතින් අපි දැන් එතෙන්ට යන්න හදන්නේ. අපිට යන්තමන මෙතනින් බලා ගන්න පුළුවන්. අන්න රැතින් අන්න සාම චෛත්‍ය අපිට පේනවා. හරි. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා මළුව සහ මේ මාර්ගයේ හැටන් මාර්ගයේ ඉහළ කොටස්. ඉතින් හරිම ලස්සනයි. දකින්නකොට යන්නම තමයි ආසයි තෙන්නේ. ඉතින් පළවෙනි ගමන විදිහට මුල් කොටස් ඉවර කරලා පස්සේ ඔයාට මේ මොකද හිතුනේ ගැන? මුල් කොටස් ටික තාම ඉවර නැහැ. පටන් ගත්ත විතරයි. මට හරිම සතුටුයි. හරිම සතුටුයි. මේ ස්ථානයක් බලාගත්තානේ. හා. තාම නැතුව ගමනක් ආවනේ. ගොඩක් දැන් තියෙනවා. ඊට පස්සේ අපිට තේ දන්සලකුත් තියෙනවනේ. කොටගලකින් දීලා තියෙනවා අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ සත්කාර මේ හරි වටිනවා. මොකද මේ දැන් මේ අනායේ ගොඩක් වෙලාවට විඩාවටපත් වෙලා ඉන්නේ. ඉතින් සත්කාරයක් කරන එක ඇත්තටම සෑහෙන අගය කරන්න ඕනේ. ඒ වගේ දේවල්. තව දේවල් ගොඩක් තිබ්බ නේද? සිතාලේපයෙන් සමහන් එකෙන් ගොඩක් event කරා. ඉතින් ඒක ගොඩක් වටිනවා. අපි තවත් කොටසක අනිවාර්යයෙන් ඉස්සරහට හම්බෙමු. දිගටම වීඩියෝ එකත් එක්ක